සුබම සුබ ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔයාලා ඉතින් මගේ channel එකට ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම පුංචි වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් අද නම් අරන් ආවේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඒ කියන්නේ අපේ ඕනම ගෙදරකට ඕනේ වෙන ග්‍රොසරි බඩු ගැන තමයි ඉතින් වීඩියෝ එක අරන් ආවේ. අපි රැකියාවක් කරත් ව්‍යාපාරයක් කරත් අපේ මුදල් වැඩිපුරම වියදම් වෙන්නේ අපේ ආහාරවලට. ඉතින් බලමු මගේ ගෙදර ග්‍රොසරි බඩු ඒ වගේම එළවලු මස් මාළු වල කොහොමද මේ පාවිච්චි කරන්න කියලා. ඒවා අරන් එන්න කියලා. ඉතින් මගේ ගෙදරට නම් මම වැඩිපුරම කරන්නේ මේ සතියකට එක දවසක් තමයි බඩු ගේන්නේ. මාසෙකට දවස් 4ක් ගෙනෙනවා. ගොඩක් වෙලාවට මම මාසෙටම එකවර අරන් ගිහපු අවස්ථා තියෙනවා. එතකොට අර මට ඉවර වෙන දේවල් තියෙනවනේ මාසෙටම කලින්. එතකොට නිතර බඩු ගන්න වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඉතින් හැමෝටම නම් එහෙම වෙන්නේ නැහැ. මට එහෙම වෙන නිසා මට සතියකට අවශ්‍යම දේවල් ටික විතරයි මම අරන් යන්නේ. මම එළවලු මස් මාළු ටවුන් එකෙන් තමයි අරන් යන්නේ. පොලට යවෙන්නෙම නැති තරම්. මොකද පොලට ගියාම අපි ලිමිට් නැතුව යනවනේ. මොකද දකින දේවල් හැමදේම ගන්න හිතෙනවා. ඒ නිසා අපි එළවලු කඩේකට ගියාම තියෙන එළවලු ප්‍රමාණයත් සීමිතයි. එතකොට අවශ්‍යම දේ අපේ මීල් ප්ලෑන් එක තියෙනවනේ. මීල් ප්ලෑන් එක බලලා අවශ්‍යම දේවල් ටික විතරයි අපි කඩෙන් ගන්න. ඒ නිසා මම සතියකට එක වතාවක් එළවලු කඩෙන් එළවලු ටිකයි මස් මාළු ටිකයි ටවුන් එකෙන්ම අරන් එනවා. අනිත් ග්‍රොසරි බඩු ඉතින් මට ගොඩක් වෙලාවට හාල්, පොල් තෙල්, ගම්මිරිස්, කරාඹුණටි, කුරුඳු ඔය වගේ දේවල් ගෙදරින්ම තමයි හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කුඹුරු වැඩ කරන නිසා හාල් ටික ඒ වගේම අපේ වත්තේ පොල් තියෙනවා. ඉතින් පොල් වලින් අර පායන කාලෙට එහෙම පොල් කපලා වේලලා පොල් තෙල් මාස 2-3කට හරියන්න හදාගෙන ඉන්නවා. එතකොට මේ ලොකු වියදමක් නැහැ. ඉතින් අනිත් දේවල් වලට ඒ විදිහ තමයි ඉතින් මම කරන්නේ. මේ මම මස් මාළු අරන් ගියාම එකවරම සෝදලා වේලකට අවශ්‍ය ප්‍රමාණය කප් වලට දාලා තමයි ෆ්‍රීසර් කරගන්නේ. ඒක අපිට උයන වෙලාවටත් ලේසි. ඒක සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා මම හිතනවා. මොකද අපි මේ කඩෙන් ගෙනාව ගමම වෙලාවකට shopping එක පිටින්ම ෆ්‍රීසර් කරනෝනේ. ඊළඟට ආයෙ එළියට අරන් ගන්න හොඳ නැහැ. මේක අපි උයන වෙලාවටම එකවරම එළියට ගන්න පුළුවන්. ඒක අපිට උයන්නත් ලේසියක් සහ පහසුවක්. රැකියාවකට යන කෙනෙකුට වුණත් ඒක හරිම පහසුයි. ඉතින් මම කිව්වනේ ඔයාලට මට හාල් පොල් තෙල් දේවල් මං ගෙදරින්ම කරගන්න කියලා. එතකොට ඒ දේවල් කරගන්නකොට ඒවා අඹරන්න මුදලක් වැය වෙනවනේ. ඒ දේවලුත් ඉතින් අපිට නම් අපි ව්‍යාපාර විදිහට ඒ දේවල් අඹරනවා. ඉතින් ඒ දේවලුත් අපිට ඒ මැෂින් වලින්ම කරගන්න පුළුවන් නිසා තවත් ලේසියක්. ඒ වගේම සතියටම අවශ්‍ය වෙන ඉතිරි ග්‍රොසරි බඩු තියෙනවනේ. ඒ කියන්නේ සීනි, පරිප්පු ඒ දේවල් මගේ හස්බන්ඩ් ව්‍යාපාරයක් විදිහට සිල්ලර බඩු කඩයක් වගේම ඇඹරුම් හලක් තමයි කරගෙන යන්නේ. එතකොට මම ගෙදරට අවශ්‍ය බඩු දේවල් අපේ කඩෙම තමයි ගන්නෙ. ඉතින් කඩේ තියෙන නිසා මම ගෙදරට ගොඩාක් බඩු ගෙනල්ලා තියාගන්නේ නැහැ. අවශ්‍යම වෙලාවක් ආවොත් ආයි ගන්න පුළුවන්. ඒ වුණාට නිතරම කරන්නේ මම සතියට අවශ්‍ය දේවල් එකම දවස සෙනසුරාදා හරි ඉරිදා හරි එක දවසක සතියෙම අවශ්‍ය දේවල් කලින් බලනවා මොනවාද ඕනි අපේ ගෙදරට අද මේ සතියට අවශ්‍ය වන්නේ. ඉතින් ඒ අත්‍යවශ්‍යම දේවල් ටික තමයි ඒ සතියට ගන්න. කඩේ බඩු තිබුණට ඉතින් හැමදේම අරන් ගිහින් තියාගන්නත් බෑනේ නේද? ඉතින් අවශ්‍යම දේ විතරක් අරන් ගියාම ඒක අර පිරිමැස්මයි කියලා මම හිතනවා. අපිට අවශ්‍ය හැමදේම ඉතින් අපේ කඩේ නැති වෙන වෙලාවල් තියෙනවනේ. ඒ දේවල් ඉතින් මම එළවලු මස් මාළු ගන්න යන දවසේම ටවුන් එකෙන් තමයි අරන් වෙන්නේ.
මොකද බබාට අවශ්‍ය වෙන බටර්, පීනට් බටර්, චීස් වගේ දේවල් අපි ළඟ නැහැ. ඒ දේවල් ඉතින් මම පිටින් තමයි ගන්නෙ. ඔයාලත් ගෙදරට ග්‍රොසරි shopping කරන්න කලින් මුලින්ම බලන්න ඉස්සෙල්ලම මොනවාද අඩුපාඩු. ඒ කියන්නේ අපේ බෝතල් වල තියෙන පැන්ට්‍රි කබඩ් ඇස්සේ තියෙන්න පුළුවන්. මොනවා හරි පැකට් වල ඉතුරු වෙන දේවල් තියෙනවනේ. ඊට කලින් මොනවා හරි අපිට අවශ්‍ය වෙන දේවල් හැමදේම නෝට් කරගන්න. අපිට මේ සතියට මේ මාසෙට අවශ්‍ය වෙන්නේ මොනවද? ඒ හැමදේම ලියාගෙන එකවරම බඩු ගන්න පුළුවන්. මාසෙටම ගන්න අයට. සතියට ගන්න අයටත් සතිය බලන්න පුළුවන් මොනවද ඕන වෙන්නේ කියලා. එතකොට මං හිතනවා ඔයාලට වැඩි අනවශ්‍ය මුදලක් වැය වෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් ගෙදරට ගෙනෙන්නෙත් නැහැ. ඒ වගේම මීල් ප්ලෑන් එක තියෙනවනේ අපි එළවලු ගන්නකොට උනත් අපේ මීල් ප්ලෑන් එක ෆලෝ කරන්න පුළුවන්. අපි ගෙදරින් ගන්න කියන්නේ ගෙදර වත්තෙන් ගන්න එළවලු අයින් කරලා අනිත් දේවල් කඩෙන් ගන්න පුළුවන්. එතකොට ලොකු එළවලු ප්‍රමාණයක් ගෙදරට ගේන්න ඕන වෙන්නේ නැහැ. එතකොට අපේ මුදලුත් ඉතිරි වෙනවා. අනවශ්‍ය විදියට නාස්ති වෙන්නෙත් නැහැ. මේ තියෙන්නේ මගේ මේ සතියට අවශ්‍ය වෙන දේවල්. සමහර අයට නම් හිතෙන්න පුළුවන් මෙච්චරයිද බඩු ගත්තේ කියලා. ඉතින් මම මේ අරන් දෙන මගේ ගෙදර තියෙන දේවල් මම අරන් නැහැ. ඉවර දේවල් තමයි. මේ දේවල් වලින් මාසයක් විතර පාවිච්චි කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. මොකද සෝයා සෝස් එකේම අපිට මාසයක් එකමාරක් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ආයි ඉවර වුණාමනේ ගේන්නේ. ඒ වගේම ඉන්දියාප්ප පිටි මම සතියකට එක වතාවක් හදන නිසා මට ඔක දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. සතියෙන්ට වඩා තියාගන්න පුළුවන් දේවලුත් තියෙනවා. සතිය ඇතුළත ඉවර වෙන දේවලුත් තියෙනවා. ඒ විදිහට බැලන්ස් කරගෙන තමයි මම මගේ ගෙදරට අවශ්‍ය දේ ග්‍රොසරි බඩු ගේන්නේ. ඉතින් අපේ ගෙදරට අවශ්‍ය වෙන මිරිස් 3-5 කහ වගේ දේවල් කඩින් ගේන්නෙම නැති තරම්. ඒවා ඉතින් ගෙදරම තමයි ඉතින් හදාගන්නේ. මිරිස් ගෙනල්ලා මැෂින් වලින් කොටා ගන්නවා. කහත් ගෙදර හදලා තියෙන්නේ. එතකොට අවශ්‍ය කාලෙට කහ වේලලා තියාගෙන ඕන වෙනකොට ඒ දේවල් අඹරලා ගන්නවා. 3-5ත් ඒ වගේමයි ගෙදරට අවශ්‍ය වෙන දේවල් ඉතින් ගෙදරම හදාගත්තම ලේසි. ඔයාලා වුණත් ගෙදරම 3-5 ටිකක් හදාන්න බලන්නකෝ. ඇත්තමයි කඩෙන් ගන්නවට වඩා 3-5 එක ගෙදර හදාගත්තම අපි උයන මාළුවක් වුණත් හරිම සුවඳයි. මම අපේ කඩේ වුණත් මේ වැඩිපුරම කරන්නේ කෙනෙක් 3-5 මම්මයි හදලා දාන්නේ. මෙතරම් ගොඩක් අය හොයන්න එනවා 3-5 එක සුවඳයි කියලා. ඉතින් ඔය විදිහට තමයි ඉතින් මගේ ගෙදරට අවශ්‍ය මිරිස් 3-5ක් කුඩුත් මම හදාගන්නේ. මම ඉතින් ඔය අතරෙම මගේ ගෙනාව බඩු ටිකත් ඔක්කොම මේ බෝතල් වලට දාලා අස් කරගත්තා. බඩු තියන්න ඕනි තැන්වල තිබ්බා. සාමාන්‍යයෙන් මම උපරිම උත්සාහ කරන්නේ මගේ මාසේ බිල් එක රුපියල් 15000ට වඩා අඩු කරගන්න. මොකද ග්‍රොසරි අයිටම් වලට තමයි වැඩිපුර වියදමක් යන්නේ. ඉතින් අපි අර කඩෙන් ගත්තත් ඉතින් අපි අනවශ්‍ය විදිහට ගෙදරට බඩු ගෙනපුවාම මේක ව්‍යාපාරයක් වෙන්නේ නැහනේ. ඉතින් අවශ්‍යම දේවල් සීමා සහිත කරගෙන අවශ්‍යම දේවල් අපි නොකා නොබී ඉන්නේ නැහනේ. අපි කන්න ඕන දේවල් අපි හම්බ කරන්නේ හැමදේම කරන්නේ කාලා බීලා සතුටින් ඉන්නනේ. ඉතින් ඒ ඕන දේවල් ඉතින් අරගෙන අර පිරිමැස්මෙන් ජීවත් වෙන්න ඉතින් මෙහෙමයි. කෙනෙක්ට ඉතින් එක එක නිගමන දෙන්න පුළුවන් මේ අපි ගේන දේවල් අනුව. ඒ වුණාට ඉතින් අපි ජීවත් වෙන විදිය හැමෝටම ඉතින් සමාන කරන්න බෑ. ඉතින් මේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ මම පොල් තෙල් හදා ගන්නවා කියලා ගෙදරම. ඒ පොල් තෙල් මේ පොල් තෙල් ටික ඉතින් මට මාස 2.5මාරක් 3කට ආසන්න කාලයක් ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා උනත් තෙල් හිඳිනවා පොල් කුඩු උනත් පොල් කුඩු හරි කෑලි හරි හිඳලා ගෙදර ගේනවනේ. ඒ ගේන ඒවා ඒ හිඳිනකේ අතුලේ අඩිය මණ්ඩි වගේ හිටින ඒවා එහෙමම තියන්න එපා. ඒක වෙන භාජනයකට පෙරලා දාන්න. ඒ මණ්ඩි තිබුණොත් තමයි පොල් තෙල් එක කල් තියාගන්න බැරි. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.